මට පළවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් හිටියේ ග්‍රේඩ් 4 වල. ඒක ඉතින් අර මම මික්ස් ස්කූල් එකකට ගියේ. කිරිමුදේ ග්‍රේඩ් 4. දැන් නෑ රාජාජී එකක් තියෙනවා. අඩෝ මට සමාවෙන්න වඩා අමතකුණා මේ එකක් තියෙනවා. මේ පොඩ්ඩයි ඉන්න. දැන් මේ ගේම් එකේ රූල්ස් දෙකක් තියෙනවා. ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඩ්‍රින්ක් එක බොන්න ඕනේ. අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක තමයි රචනාවක් අගිලියා ගාවලා තියෙන්නේ. අඩුවෙන්ම ඩ්‍රින්ක් එක බොන එක්කෙනා තමයි ගේම් එක වින් කරන්නේ. හා. හරි. එල්ලකිරි. ඔය අන්නකෝ ප්‍රශ්නඩෝ මන් දෙන්න උත්තර. හරි ඉස්සෙල්ලා මන් දිනෙල්ගෙන් ප්‍රශ්න අහන්නේ. ඔයාගෙන් පවන් ප්‍රශ්න. හරිනේ. ගර්ල්ස්ලා කී දෙනෙක් ඩේට් කරලා තිනවද? රිලේෂන්ෂිප් වයිස්ද නැත්තම් කොහොමද ඒ කියන්නේ මොන ඒක කැටගරි වශයෙන් කියන්නේ. කැටගරි වශයෙන් වා කියන්න. ඒත් කියන්න ගොඩක් තියෙනනේ. මම කියන්න රිලේෂන්ෂිප් වයිස් ඩේට් කරපු මට පළවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් හිටියේ ග්‍රේඩ් 4 වල. ඒක ඉතින් අර මම මික්ස් ස්කූල් එකකට ගියේ. කිරිමුදේ ග්‍රේඩ් 4. ඊට පස්සේ දෙවනි එක හිටියා ග්‍රේඩ් 5 වල. ඊට පස්සේ ග්‍රේඩ් 7 වල හිටියා එකක්. මේවා ඉස්කෝලේ කාලේ ඊට පස්සේ ඩාන්සින් ක්ලාස් එකකට ගියා. ඒක හිටියා. ලව් හොඳේ. ඊට පස්සේ ග්‍රේඩ් ග්‍රේඩ් 7 වලින් පස්සේ මට කෙල්ලෙක් හිටියේ නෑ 2021 වෙනක. ඒ කියන්නේ 2017 ග්‍රේඩ් 9 වල මම කෙල්ලෙක්ට කැමතිලා හිටියා. ඒකට අවුරුදු 3ක් ඒ කෙල්ල පස්සේ ගියා. ඊට පස්සේ රිජෙක්ට් වුණා. පොඩි දුක්බර සීන් නෑ. බට් මේ 2021 පස්සේ මට රිලේෂන්ෂිප්ස් තිබ්බේ නෑ හරියට. එකක් වගේ තියෙන්නේ නැති. අනිත් ඒවා ඔක්කොම අනම්මනම්ම. අවු කරපු එකක් වගේ තියෙන්නේ නැති අනම්මන. ඒතකොට පහක් වගේ තියෙන්නේ. ඒ ගෑල්ල මේ දැන් බලන් ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාගෙන. දැන් නෑ රාජාජී එකක් තියෙනවා. අඩෝ මට සමාවෙන්න වඩා අමතකුණා මේ එකක් තියෙනවා.